භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන තැන භික්ෂුන් වහන්සේලා වැළපෙනවා, අඬනවා, දොඩනවා. ඒ මොහොතේ බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? මාසේ දේශනා කරන මේ අඬ ඉන්න කාලයක් නැහැ. ශෝක කරන්න කාලයක් නැහැ. මම මේ අවස්ථාවම ඔයත්තන්ට දේශනා කරන්නේ ඇත්තටම අපිට කාලයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නොපමාව ගිහිල්ලා සසර දුක නිවා ගන්න කටයුතු කරන්න. නොපමාව ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒකටත් හේතුවක් තියෙනවා. කල්ප ගානක් දුක් විඳලා ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පාරමිතා සම්පූර්ණ කරගන්න බැරි වුණොත් පින්නතුනේ අපිට තිරිසන් ලෝකේ කල්ප ගානක් දුක් විඳින්න වෙයි. අපිට പ്രേත ලෝකේ කල්ප ගානක් දුක් විඳින්න වෙයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම හොඳ අවබෝධයක් තියෙන්න ඕන ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ නිස්කාරණේ ගෙවෙනවද නැද්ද කියන එක. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ අකුසලයෙන් පෝෂණය වෙනවද කියන එක. දැන් පින්නතුනේ මොනාකද ඔය අකුසලයෙන් පෝෂණය වෙනවා කියන්නේ? ප්‍රධාන අකුසල මූල ධර්ම ලෝභය, ද්වේෂය, මෝහය. පින්නතුනේ දවසට සැරයක්වත් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන මගේ හිතේ ලෝභය කොහොමද වර්ධනය වෙන්නේ? මගේ හිතේ කොහොමද ද්වේෂය වර්ධනය වෙන්නේ? මගේ හිතේ කොහොමද මෝහය වර්ධනය වෙන්නේ? මේවා එකින් එකට අපිට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක හිතපුවාම තමයි මේක පව්, මේක පිං, මේක හරි, මේක වැරදි කියලා තීරණය කරලා සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ එතකොට. හැබැයි අපේ හිතේ හොඳ විනිසුරුවරයෙක් ඉන්න ඕනේ. අපි හැම එකක් මේ විනිසුරුවරයාගෙන් අහන්න ඕනේ. කවුද ඒ විනිසුරුවරයා? අපේ හෘද සාක්ෂිය පිළිතුරු.